හරි අපි මේ අද මම කතා කරන්නේ මම ඉන්නේ මහජන සෞඛ්‍ය හෙද නිලධාරී විදියට තිප්පණාව ප්‍රාදේශීය රෝහලේ. ඉතින් මේ අද කතා කරන්න ඇදුවේ දැන් අර බර සාමාන්‍යයෙන් බර වැඩි ගොඩක් අය මහතයි. ඒ කියන්නේ අපි දැන් BMI එක බැලුවනේ. BMI එක බැලුවට පස්සේ BMI එක 18.5 23ක් වගේ තියාගන්න වඩා හොඳයි. 24.9ට යනකම් මේක හොඳයි. ඒ වුණාට ඊටත් අඩු කරගන්න වඩා හොඳයි. ඉතින් අපි බලමු අද කොහොමද මේ කාබෝහයිඩ්‍රේට් අඩු කරාට පස්සේ අඩු කරලා කොහොමද අපි බර අඩු කරගන්නේ කියලා. එතකොට ඉස්සෙල්ලම දැනගන්න ඕනේ අපි කාබෝහයිඩ්‍රේට් කියන්නේ මොනවද කියලා. කාබෝහයිඩ්‍රේට් කියලා කියන්නේ අපේ ප්‍රධානම ශක්ති ප්‍රභවය. එතකොට මේ දාන තියෙන කාබෝහයිඩ්‍රේට් බත්, කොස්, දෙල්, අල වර්ග ඒ ඔක්කොම අයිති වෙන්නේ කාබෝහයිඩ්‍රේට් වලට. ඉතින් කාබෝහයිඩ්‍රේට් අපි බලමු සාමාන්‍යයෙන් වැඩිපුර ආහාරයට ගත්තොත් මොකද්ද වෙන්නේ කියලා. අපේ ප්‍රධාන ආහාර වේල් තුනක් තියෙනවනේ. සාමාන්‍යයෙන් කාබෝහයිඩ්‍රේට් ගොඩක් ආහාරයට ගත්තොත් මොකද වෙන්නේ? කාබෝහයිඩ්‍රේට් කොටසක් අපේ ශක්තිය බවට පරිවර්තනය වෙන්න සෛල වලට ගිහිල්ලා ATP විදියට ශක්තිය බවට පරිවර්තනය වෙලා මේ දහණය වෙනවා. ඊතුරු කාබෝහයිඩ්‍රේට් ටික මොකද්ද වෙන්නේ? ඊතුරු කාබෝහයිඩ්‍රේට් මේදය බවට පත් වෙලා ඊට පස්සේ ඒක අපේ ශරීරයේ මේද පටකයේ තැම්පත් වෙනවා. එහෙම තැම්පත් වුණාට පස්සේ තමයි ගොඩාක් මහත් වෙනවා, බර වැඩි වෙනවා. ඒ වගේ ගොඩක් දේවල් වලට වෙනවා. ඊට පස්සේ අපි බලමු කාබෝහයිඩ්‍රේට් අඩු කරාම කොහොමද කියලා. කාබෝහයිඩ්‍රේට් අඩු කරාට පස්සේ කාබෝහයිඩ්‍රේට් අපි අඩු කරනවා නම් අපේ ශරීරයේ දිනදා ක්‍රියාකාරකම් වලට ඒ වගේම ශක්තිය ප්‍රදාන කරන අපේ පරිවෘත්තීය ක්‍රියාවලට ශක්තිය අවශ්‍යයිනේ. ඒ අවශ්‍යතාවය සපයලා ගන්න අවශ්‍ය ප්‍රමාණයට කාබෝහයිඩ්‍රේට් නැති වුණාන් පස්සේ ග්ලූකෝස් බවට පත් වෙලා ඒ ක්‍රියාවලිය මදි සිද්ධ වෙන්නේ නැහැ. එතකොට තමයි අපේ මේද පටකයේ මෙහෙම බඩ ඉදිරියට නැගලා තියෙනවා නම් මේ මේදය තැම්පත් වෙලානේ. එතකොට අන්නේ මේදේ කොටස් ටික එතකොට දිය වෙන්න පටන් ගන්නවා. ඒක කියනවා අපි ෆැට් බර්නින් කියලා. අන්නේ ෆැට් බර්න් එක වුණත් තමයි මේ අපේ බර අඩු වෙන්නේ. ඉතින් අර ඒක කරගන්න නම් අපි මොනවද කරන්න ඕනේ කියලා. සාමාන්‍යයෙන් අපි කරන්න ඕනේ ප්‍රධාන වශයෙන්ම කරන්න ඕනේ බත් පිඟාන මේ වගේ හදාගත්තොත් හොඳයි. දියවැඩියාව නැති කෙනෙකුට මේ වගේ බත් පිඟානක් ගන්න එක ගොඩාක් හොඳයි. ඒ කියන්නේ බත් සාමාන්‍යයෙන් පිඟානෙන් භාගයට වඩා අඩු වෙනවා. බත්, කොස්, දෙල්, අල ඒ වගේ ඒ ටික ඔක්කොම අයිති වෙන්නේ කාබෝහයිඩ්‍රේට් විදිහට. ඒකට අපි ප්‍රධානම මාර්ගය තමයි වෙන මොනවා කරන්න බැරිනම් අපි කන බත් ප්‍රමාණය අඩු කරන්න පුළුවන් නේ. වේල් තුනේ බත් කන ප්‍රමාණය අඩු කරන්න. දියවැඩියාව තියෙන කෙනෙකුට වුණත් ඒක තමයි හොඳ. නැත්තම් දියවැඩියාව, ප්‍රෙෂර්, කොලෙස්ටරෝල් ඒ ලෙඩ රෝග ඔක්කොම හැදෙන්න හේතුව තමයි මේ බත් වැඩිපුර කන්නේ. ඊට අමතරව එළවලු වර්ග වැඩි කරන්න. එළවලු වර්ග වැඩි කරාන් පස්සේ එළවලු වල තියෙන්නේ තන්තු තමයි ගොඩක් තියෙන්නේ. ඉතින් එළවලු වර්ග දෙකක් එළවලු වර්ග දෙකක් හරි එළවලු වර්ග අවම වශයෙන් දෙකක්. ඊට පස්සේ ඒක පාට පැහැයෙන් ගන්නව නම් වඩාත් හොඳයි. ඒ වගේම පලා වර්ග එකක්. මේ එක කෑම වේලකට එකතු කර ගන්න ඕන ටික. ඒ වගේම ඉතුරු තුනෙන් එක ප්‍රෝටීන ගන්න. ප්‍රෝටීන වශයෙන් මාළු, බිත්තර, මස්, පරිප්පු, ඒ වගේම මුං ඇට, ඒ වගේ ඇට වර්ගත් අයිති වෙනවා. ඉතින් අර මේ විදිහට කෑම වේල හදා ගන්න ඕන. තව විශේෂම දේ තමයි කෑම වේල අතර පරතරයක් තියාගන්න. අඩුම තරමේ කෑම වේල අතර පරතරයක් තියාගන්න පැය 8ක්වත්. පැය 8ක්වත් අවශ්‍යයෙන් තියාගන්න. අමතර කෑම වේල ගන්නව නම් ඒ අතරවත් පැය 3ක් තියාගන්න. අමතර කෑම වේල වලට ඇත්තටම අර ෂෝටිස් වර්ග ඒ පාන් පිටි වලින් හදපු දේවල් කන එක අඩු කරන්න. අවම කරනවා නම් අඩුම කරනවා නම් ගොඩක් හොඳයි. එතකොට මේ එකපාරට බර අඩු කරගන්න බෑ. ටිකක් ඒ වගේ කාබෝහයිඩ්‍රේට් අඩු කරලා ඒ වගේ ව්‍යායාම ටිකක් වැඩිපුර කරලා ඒ විදිහට තමයි ක්‍රමානුකූලව මේ බර අඩු කරගන්නේ. බර අඩු කරගත්තොත් අපිට ලෙඩ රෝග ගණනාවක් හැදෙන්නේ නැතුව නිරෝගීව ඉන්න පුළුවන්. දියවැඩියාව, ප්‍රෙෂර්, කොලෙස්ටරෝල් ඒ ටික ඔක්කොම වළක්ව ගන්න පුළුවන්. හරි ඉතින් මේ වගේ කරගන්න දැන් මේ මම කිව්වේ මේ සාමාන්‍ය නිරෝගී කෙනෙකුට වෙන්න ඕන විදිය. දියවැඩියාව තියෙන කෙනෙක් නම් අපි කරන්න ඕනේ තව පොඩ්ඩක් කාබෝහයිඩ්‍රේට් අඩු කරන්න. ඒකට කාබෝහයිඩ්‍රේට් පිඟානේ 4න් 1කට වගේ තමයි සීදා කරන්නේ. ඒකට පිඟානෙන් භාගයක් එළවලු වර්ග සහ බලා වර්ග, ඉතුරු 4න් 1 ප්‍රෝටීන්. ඒ විදියට වෙනස් කරගත්තාන් පස්සේ දියවැඩියාව තියෙන කෙනෙකුට උනත් ගොඩක් හොඳයි. දැන් මේ දේ හරියට කරන කෙනෙකුට ගොඩාක් ඇතරම
බෙහෙත් බොන්න අවශ්‍ය නැහැ. බෙහෙත් බොන්න ඕන. දැන් බෙහෙත් නතර කරන්න කියලා නෙමෙයි කියන්නේ. බෙහෙත් කාලයත් එක්ක අඩු කරගන්න තමයි පුළුවන් වෙන්නේ. ඒ කියන්නේ අපි යන ක්ලිනික් එක හරහා බෙහෙත් අඩු කරගන්න පුළුවන්. ඒක හරියට කරන කෙනාට. ඒ දියවැඩියා රෝගයක් හැදිලා තියෙන කෙනෙක්. අපි හිතමු දියවැඩියාව හරිය ප්‍රෙෂර් කොලෙස්ටරෝල් හරි මොනවා හරි එහෙම ලෙඩ රෝගයක් හැදෙන්නේ නැති කෙනෙකුට නම් දීර්ඝ කාලයක් තිස්සේ නිරෝගීව ඉන්න පුළුවන් මේ කියන ක්‍රමයට කෑම ගත්තොත්. එතකොට බර අඩු වෙනවා. ඇගේ අර උදරය ඉදිරියට නෙරලා වගේ එහෙම වෙන්නේ සාමාන්‍ය නිරෝගී විදියට උසට හරියන බරක් තියෙනවා. BMI එක ගත්තොත් 18.5 22.9 අතර තියාගන්න නම් හොඳටම හොඳයි. ඉතින් එහෙම කරගන්න. ඒ කියන්නේ අපි අර ෆාස්ටින් එකත් වැදගත් වෙනවා. ඒ ගැන අපි වෙනම පස්සේ දවසක් හම්බුනෝ කතා කරමු. ඔය වැඩ ටික කරන්න. මොනවා හරි ගැටලු තියෙනවා නම් අහන්න. හරි